රෝස වැල් ටික අපි එල්ලලා ඉවරයි. රෝස ආච්චි එක අපේ හෙට වැඩේට රන් ඩන් වැල් වලින් එල්ලන්නේ මෙසරේ. මධ්‍යම පළාත් සමුළුවට සියල්ල සූදානම්. අපිට චීනෙන් ආපු උපන්දින තෑගි කියනවද මොකද්ද කියන්නේ? චීනෙන් ආපු විශේෂිත තෑග්ගකින් අපි පොඩි වැඩක් කරන්න යන්නේ. මේගොල්ලෝ මේවා උස්සන් එනවා, අරගොල්ලෝ ඩෙස් උස්සන් එනවා. රෝස ආච්චි එක අපි හදන්න යන්නේ. මේකේ මොනවද තියෙන්නේ මේ බොක්ස් එකේ ගෙස් කරන්න? හිතා ගන්න බෑ. අයියා මේකේ මොනවද තියෙන්නේ බොක්ස් එකේ? මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රික් අයිටම්. මේ බොක්ස් එකේ තියෙන්නේ? දන්නේ නැහැ. කෝ? ගමෙන් නගරේට නැද්ද? මොනවද මේකේ තියෙන්නේ? ඔන්න අපි નિયમિત තැනට අරගෙන ආවා. මාර ලස්සනයි ඒ ටික. ඕ මේක අල්ල ගන්න. අපේ චීනෙන් අපිට ආපු රෝස වැල්. ලස්සන රෝස වැල් වලින් අපි රෝස ආච්චි එක සරසන්න යන්නේ නේ. ලස්සනයි මාර ලස්සනයි නේද? අපේ රෝස ආච්චි එක සරසන්න අපිට චීනෙන් ආපු උපන්දින දායක තමයි මේ සුදු සහ රතු. මේ ඇත්තටම ලස්සනයි. මං හිතුවේ නෑ මෙච්චර ලස්සනයි. මෙහෙම මේ ෆිනිෂින් එකට තියෙයි කියලා මං හිතුවේ නෑ. මුළු කොහෙද ඉබ්බත් ලස්සනම සමුළුව මධ්‍යම පළාතේ මැයි පළවෙනිදා දවල් 2ට. දැන් අපි ලැහැස්ති රෝස ආච්චි එක ලස්සනට සරසන්න. මේ චයිනා ලංකාක්කට තමයි කිව්වේ අපේ මේ වැඩේට මල් එවන්න කියලා. මං හිතුවේ නෑ මෙහෙම ලස්සනට තියෙයි කියලා. හැබැයි රෝස ටික මාරම ලස්සනට පිළිවෙලට තියෙනවා. රෝස කොළද, රතු රෝස ටිකද, සුදු රෝස ටිකද, ඒ වැඩේ නම් සුපිරියට කරලා තියෙනවා ලස්සනට. අපේ ටීම් එක ඔන්න රෝස ආච්චි එක අපේ හෙට වැඩේට සූදානම් කරගෙන දැන් යන ගමන්. ලස්සනයි නේ රෝස මල් ටික. ලස්සනයි. ඈ? ඔන්න රෝස ආච්චි එක හැදෙන්නේ මෙන්න මේ විදිහට. රෝස වැල් ටික අපි එල්ලලා ඉවරයි. අපි කම්මලේ වගේ අලුත් වැඩක් කරන්න යන්නේ. මේක අනෙත් පළාත් වල දෙක වෙන්න බෑනේ. කෙලින්ම අපේ මධ්‍යම පළාත් සමුළුවේ කට්ටිය ෆොටෝස් එහෙම ගන්න බෑන. මේවා එල්ලන්නේ පවා රත්තරන් වලින්. මොකද මධ්‍යම පළාත් එක හොඳටම තියෙන්න ඕන. ඒ ඔන්න බෝඩ් එකත් ලෑස්ති. අපි කෙලින්ම රන් ඩන් වැල් වලින් එල්ලන්නේ මෙසරේ. මධ්‍යම පළාත් සමුළුවේ සංවිධාන කටයුතු කරපු අපේ නුවර ටීම් එක. මධ්‍යම පළාත් මහා සමුළුවට සියල්ල සූදානම්. අනාගතය ගැන හීන දකින්න කෙනෙක් නම් හෙට මේ පළවෙනිදා සවස 2ට හන්තාන සඳගිරි මහා සෑයේදී සුවහසක් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතිනම් අනිවාර්යෙන්ම ඔයත් එන්න.